හැමෝටම සතුට පිරුණු ජූලි මාසයක් වේවා. ඉතින් ඔන්න අද vlog එක පටන් ගන්නේ ජූනි 1 වෙනිදායි. මං උදේම නැගිටලා අපි දෙන්නට කන්න කිරිබත් හැදුවා. ඉතින් කිරිබත් එකත් හදලා ඉවර වෙලා මම මේ යන්නේ හස්බන්ඩ්ගේ බෙන්තෝ එක හදාගන්න. බෙන්තෝ එක හදන ගමන් අපි දෙන්නට උදේට බොන්න කොෆි දෙකත් හදාගත්තා. ඉතින් ඔන්න හැමදාමත් වගේ අදත් ආදරෙන් බෙන්තෝ එක ලෑස්ති කරලා මමත් ජොබ් එකට යන ලෑස්ති වුණා. ඉතින් මේ දවසේ උදේ වරුව මේ විදිහට තමයි ගත වුනේ. මම පැත්තට යන්න හදන්නේ. හදලා මාරම බිසි දවසක්. ෆොටෝස් ගහන්න එහෙම බෑ ඇඳුමේ. ඉතින් අපේ ඇඳුම අඩම තරමේ මේ ගෙදරවත් ගෙනියන්න දෙන්නේ නැහැ. හේතුව ඔය කට්ටිය TikTok කරලා ඒ දේවල් හින්දා. ඉතින් ඒ නිසා කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒ හින්දා ඒක වීඩියෝ එකට එකතු කරන්නේ නැහැ. ඉතින් ඒව නිසා තමයි කිව්වේ. දැන් මම වැඩට ආවා. තව විනාඩි 20ක් තියෙනවා වැඩ පටන් ගන්න. විනාඩි 10ක් වගේ තියලා යනවා. මොකද මේ මම හරියටම දැන් පැය 28 කවර් වෙන විදිහට වැඩ කරන හින්දා අර විනාඩි 5ක් වුණත් මට වැඩි නෑ. ඒ හින්දා මේ හරියම ටයිම් එකට යනවා. මේකප් කෙසෙල් මාර රසයි. මම මේ දවස්වල ගුණ රිදෙනවා රස්නේ හොඳටම ඊයේ නම් මාරම රස්නේ. අද ජූලි 1 වෙනිදා දෙම කිරිබත් එහෙම හදලා සුෂි හදලා එතකොට හස්බන්ඩ්ගේ කෑම එකක් ලෑස්ති කරලා එයාවත් යවලා මාත් ලෑස්තිලා ආවේ. අද මට මෙතන පැය 5ක් වැඩ තියෙනවා. ඒ ඉවර කරලා හම්බෙමු. ඉතින් ඔන්න පැය 5කට පස්සේ වැඩ ටික ඉවර කරලා ගෙදරට ඕනේ චූටි බඩ වගේකුත් ගන්න තිබුණා. ඉතින් මේ දවස්වල ජපානයට සමා එක නිසා ගොඩක් රස්නේ. ඒ වගේම තමා පළතුරු එළවලු එහෙම ගොඩක් අඩුවට තියෙනවා මේ දවස්වල. ඉතින් මේ දවස්වල හැම තැනම කොමඩු තියෙන නිසා මමත් ආව කොමඩු ගන්න. ඉතින් තවත් ගෙදරට ඕනේ චූටි බඩ වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන මම ගෙදර ආවා. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ අපේ හවස්වරුව. ඉතින් මේ දවස්වල මෙහෙට ගොඩක් රස්නේ නිසා හස්බන්ඩ්ත් ගෙදර ආව ගමන්ම කිව්වා ගෙදර පිටිපස්ස තියෙන ගඟට ගිහිල්ලා එමු කියලා. ඉතින් ගෙදර ඉඳලා යන්නේ විනාඩි 5ක් වගේ. ඒත් ඉතින් වාහනේම ගියපු නිසා අපි ටිකක් දුර පාරකින් ආව නිසා චුට්ටක් වෙලා ගියා. ඉතින් මේ හරිය පුදුම තරම් ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් මෙතන නාන්න බෑ, වතුරට බහින්න බෑ. ගොඩක් අය මාළු අල්ලනවා, බාබකියු දානවා, ඒ වගේ දේවල් තමයි ඉතින් කරන්නේ. අපේ ලංකාවේ නම් අපි ගඟවල කොච්චර බැස්සද නෑවද. ඉතින් මෙහි ගොඩාක් නීති රීතිත් එක්ක ඉතින් එහෙම අමාරුයි. ඉතින් බහින්නත් බැරි නිසා, වතුර අල්ලන්නත් බැරි නිසා අපි දෙන්න ඉතින් එතන වටපිට තියෙන ලස්සන දේවල් බල සෑහෙන වෙලාවක් මෙතෙන්ට වෙලා හිටියා. ඊට පස්සේ අපි කෙනෙක් මාළු අල්ලනවා. අපි ඉතින් එතෙන් වෙලා එයා මාළු අල්ලනවා බලත් හිටියා.
ඉතින් කොච්චර කාර්ය බහුල දවසක් ගත වුණත් මම මට පුළුවන් හැම වෙලාවකම මං වෙනුවෙන් මෙහෙම නිදහසේ එළියට එනවා, නිදහසේ ඇවිදින්න යනවා, නිදහසේ කන්න බොන්න යනවා. ඉතින් අපේ හස්බන්ඩ් මාව එහෙම ලොකුවට හිර කර තියන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මං ඒ නිසා මගේ නිදහස හරිම ලස්සනට, හරිම ආදරණීය මතක ගොඩාක් එකතු කරගෙන හරිම නිදහසේ ගත කරනවා. ඉතින් මේ ඒ වගේ තවත් ලස්සන දවසක්. සතියක් පුරාවට එක දිගට වැඩ කරලා මේ වගේ චූටි දවසක්, චූටි වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න ලැබෙද්දී මාරම සැනසීමක් හිතට දැනෙන්නේ. ඉතින් පිටු රටවල් වල ජොබ් කරන කට්ටිය දන්නවා අපි මෙහි පොඩි පැය ගාණක් වැඩ කරත් අපි ලංකාවේ වගේ අර නිදහසේ වැඩ කරලා නැහැ. වැඩ කරන පැය 5ක්ද පැය 4ක්ද ගොඩාක් මහන්සියලා වැඩ කරන්න තියෙනවා. ඉතින් එහෙම වැඩ කරලා ඇවිල්ලා මේ වගේ මානසික නිදහසෙන් ඉන්න තියෙනකොට හිතට දැනෙන පුදුම තරම් සැනසීමක්. පිටරට ජීවිතේ සුන්දරයි කියලා කිව්වත් ඉතින් මෙහි ගොඩක් මහන්සියලා වැඩ කරන්න වෙනවා. ඉතින් ඒ වැඩ කරන මහන්සියලා වැඩ කරන කාලයෙන් මේ වගේ චූටි වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරගද්දී තමන්ට දැනෙන සැනසීම කියන්න වචන නැති තරම්. ඉතින් මේ ඔයාලා දකින්නේ හවස 7:00 විතර. ඉතින් මේ දවස්වල සමායක නිසා ඉර බහින්න ගොඩක් පරක් වෙනවා. ඉතින් අන්න මේ විදිහට තමයි මගේ මේ දවස ගෙවුනේ. ඉතින් පොරන්දනා වගේ ඔන්න මේ සතියේත් ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඉතින් ඊළඟ සතියේත් vlog එකකින් ආයෙමත් අපි හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.